හායි එන්නකෝ අපි චූටි බබෙක්ගේ ෂර්ට් එකක කොලර් එකක් ගොතමු. මුලින්ම ඩබල් ක්‍රොෂට් එකෙන් ගොතාගෙන යනවා චේන් ටික. ඊට පස්සේ ෂර්ට් එක ගොතද්දී මුලින්ම දාපු මුල් අහු වෙනවනේ. ඒකට චේන් 3ක් එකතු කරලා ඩික්‍රීස් එකක් දානවා. ඊට පස්සේ දිගටම ඩබල් ක්‍රොෂට් එක ගන්න තමයි දාගෙන යන්නේ. දැන් අපි චේන් එක ගානේ ගොතාගෙන ඇවිල්ලා පළවෙනි පේලිය ඉවර කරලා දෙවෙනි පේලිය පටන් ගන්නවා. දෙවෙනි පේලියේ ඩික්‍රීස් දාන්නේ නැහැ. ඩබල් ක්‍රොෂට් එක ගානේ සම්පූර්ණයෙන්ම චේන් ටිකට ඔක්කොටම දාගෙන යන්න තියෙනවා. අපි මුලින්ම තුන්වෙනි පේලිය ගොතද්දී පළවෙනි චේන් එකට ඩබල් ක්‍රොෂට් දෙකක් දානවා. ඊට පස්සේ හම්බෙන අනිත් චේන් ඔක්කොටම ඩබල් ක්‍රොෂට් එක ගානේ තමයි දාන්නේ. ඊට පස්සේ ආයෙ අවසාන චේන් එකට ඩබල් ක්‍රොෂට් දෙකක් දානවා. ඊට පස්සේ ෂර්ට් එකේ කොලර් එක ගොතලා ඉවරයි. අපේ සයිස් එකට ඕන විදියට ඇවිල්ලා තියෙන්නේ. පේලි 3යි යන්නේ කොලර් එකට. මාස 4ක බබෙක්ට වගේ මාස 4ක 5කට බබෙක්ට වගේ ඇති. ඊට පස්සේ අපි නූල් කෑල්ල හංග ගන්නවා. දැන් අපි ෂර්ට් එකේ කොලර් එක ගොතලා ඉවරයි. ෂර්ට් එකේ වැඩ සම්පූර්ණයි. ඒකට බොත්තම් දෙකක් අල්ලන්න තියෙනවා. අර කාන්ත දෙක වගේ වලට පේන එකට බොත්තම් දෙක ඇල්ලුවම අපේ ෂර්ට් එකේ වැඩ ඉවරයි. බයි ළමයි. ආයෙ වීඩියෝ එකක් එන්නම්.